අද අපි ඉගෙන ගන්නේ වැඩක් කරලා අවසන් කරා කියලා හීබ්‍රු භාෂාවෙන් කියන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු කළා කියන වචනය කර්තෘ අනුව වෙනස් වෙන්නේ කොහොමද කියලා. මම කළා කියනවා නම් අසිති. ඔයා කළා කියලා පිරිමි කෙනෙක් කියනවා නම් අසිතා. ඔයා කළා කියලා ගැහැණු කෙනෙක් කියනවා නම් අසිත්. ඔහු කළා කියනවා නම් අසා. ඇය කළා කියලා කියනවා නම් අස්තා. අපි කළා කියනවා නම් අසිනු. ඔයාලා කළා කියලා පිරිමි පිරිසක් හෝ ගැහැණු පිරිමි දෙපිරිසම ඉන්න තැනකදී කියන්නේ අසිතෙම්. ඔයාලා කළා කියලා ගැහැණු පිරිසක් ඉන්න තැනක කියන්නේ අසිතෙන්. ඔවුන් කළා කියලා කියනවා නම් ලිංග භේදයකින් තොරව කියන්නේ අසූ. දැන් ඔයාලට පේනව නේද කර්තෘ අනුව ක්‍රියාපදයේ අග කොටස වෙනස් වෙන විදිහ? මේවා හොඳින් මතක තියාගන්න. මේ වගේ තවත් වටිනා පාඩම් බලන්න channel එක subscribe කරන්න.